අපි කණ්ඩායම මේ දවස් ටිකේම මේ කණ්ඩායම ස්පෙෂල් විදිහට කරේ ජනතාව මේවර වාදුන්න මේ කණ්ඩායම ඔබත් එක්ක ඔයගොල්ලෝ මේක සම්පූර්ණ කරලා තමයි නුවරට එව්වේ. ඒක කීයේ ගියා නුවර කච්චේරිය. සත්‍යදිගේ ඔයගොල්ලෝ මේ පිටි බඩුත් අරගෙන ඉන්නවා කතා බහ කරලා අපි මිත්‍රලව තීච්ච සත්කාරයක් එක්ක මේ කොහොමද උනේ කියන බලාගෙන තමයි කියේ. එතන ගියාම මේගොල්ලෝ ඉතාමත් හොඳින් සාපතුමා කණ්ඩායම පිළිගත්ත කියපු දේ තමයි හැම කෙනෙක් කිව්වේ ගාලා නැත්තම් අපිට දෙයක් නැහැ කියලා තමයි කිව්වේ. එහෙම ඒ කියන්නේ එච්චර මේක ඔයගොල්ලෝ සත්කාරය එයාට දැනලා තිබුණා. කතා කරන හැම කෙනෙක්ම කිව්වේ ගාල් නිසා තමයි අපිට මේ දේ කරන්න පුළුවන් වුණේ. අපි ගාල් නිසා අපි ලකුණයි කියන කතාව කියන්නේ ඒගොල්ලෝගේ මේ කිව්ස වචන. ඒ නිසා ඒගොල්ලෝන්ට දැනෙච්ච තරම කිසිම කොච්චර කියනවා නම් ඒගොල්ලෝ අවසානයේ අපි කතා බහ කරලා අපි මේ පිළි අරගෙන ඔයගොල්ලෝ සියලු දෙනාගෙන් මේ දිසාපොත්තුමා සාන්දායම ඒක අගේ කරන්න අගේ කියන සම්බන්ධයෙන් තීරණයක් හරිගස්සලා අපිට බාර දුන්න එක ඔබට දෙන්න කියලා. හරි. සාමාන්‍ය ජනතාවට දෙන්න කියලා. ගාල්දිස් ජනතාව ආයතන සහ වැඩකතු සියලු කණ්ඩායම් දෙන්න කියලා. ඒ නිසා මේ ලැබිච්ච තීරණය තමයි තියෙන්නේ. අපි කල්පනා කර ඒක අපි දෙන්නගේවත් අපි කාගේවත් නෙවෙයි. මේ සියලු දෙනාගේ කාර්යය. ඒක කවුරු එතුමාට එතුමාට හම්බෙන්න පුළුවන් තුනේ නැහැ. උතුමලා තමන්ගේ දිස්ත්‍රික්කෙ විදියට තාන්දිසික වල හැමෝම උඹලා පරිතල් සූනාට ඇහිම් තමයි කරේ. සමන්ත මුලින්ම මේක මේ මම යනවා මේ කියවන්න මේ තියෙන අදහස ඊට පස්සේ අපි ඒගොල්ලන්ට ඒක බාර දීම කරනවා. ගාලු සෙනෙහස සහන පවුරට කන්ද උඩරට අපේ සෙනෙහස නොසිතූ නිමේෂයක සියලු සිත් සසල කළ රුදුරු වූ කුණාටුව වෙනස් කළ අපූර්ව ජීවිතයේ කතාපොත බිඳී ගිය සිත්වලට කඳුළු අතරින් නැගී සිටින්නට සරණක් අවැසිම වූ මොහොතේ මනුදමින් පෙරටවිත් සෙනෙහසේ දෑත් දිගු කළ ගාලු සෙනෙහස සහන පවුරට සමිඳු දළදා පිහිට පතනෙම හද පිරුණු සෙනෙහස් තොටෙන් මහනුවර මහදිසාපති ඇතුළු කාර්ය මණ්ඩලය මහනුවර ජනතාව වෙනුවෙන්. හරි. ඉතින් මේක ඒකෝට කණ්ඩායම අපිට කියේ සාකලෙකතුමා ගියා. ඊට මේ කණ්ඩායමේ ඔබට වැඩ කරපු නිසා අපි සාකලෙකතුම මෙතෙන් දැල්ලා ඔබලා කවුරුත් එක්ක බාර ගන්න අපි ගාල්ලේ දුවර කණ්ඩායම වෙනුවෙන් මේක මේ වාහනයේ පාට අපි කට්ටිය කිව්වා. ඒ කවුරුත් එක්ක ගන්න ඕනේ. එන්න දම් ගේන්න කවුරුත් එන්න